Welcome to the Nihon Sekai. හරි සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ නියොන් සේකයි YouTube channel එකට. ඉතින් අද නම් වීඩියෝ එක ඇත්තටම ගොඩාක් දික් කරන්නේ නැහැ. ඒ වීඩියෝ එක ඉතාම සරලව කරනවා මේක. මේකෙදි මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඊට කලින් කියන්නනේ මම gimbal එකක් ගත්තා. ඒ ෆ්‍රී මේ Shein එකෙන් ෆ්‍රී ගෙන්නුවේ. ඉතින් gimbal එක හොඳයිද? හරි. ඉතින් මේකෙදි මම ඔයාලට කියලා දෙන්න යන්නේ ජපන් වලදී ඔයාලට කරන්න පුළුවන් නොමිලේ කරන්න පුළුවන් දේවල් කීපයක්. ඉතින් පළවෙනි එක තමයි TikTok Lite. TikTok Lite එකෙන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා පළවෙනි දවස් 14 ඇතුළත මන් එකක් වගේ ගාණක් හොයාගන්න. ඊට අමතරව දවස් 14න් පස්සේ ඔයාලට පුළුවන්කමක් තියෙනවා yen 100යි yen 10යි වගේ අතර ගාණක් ඔයාලට දවස ගානේ වන්න පුළුවන්. ඒ දේවල් ටික ඔයාලට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් දවස ගානේ විත්ඩ්‍රෝ කරලා ඔයාලට අතට සල්ලි ගන්නත් පුළුවන්. ඉතින් ඒක පළවෙනි එක. ඒක ගැන වීඩියෝ එකක් මම දාලා තියෙනවා මගේ channel එකේ. ඔයාලට මෙන්න මේ පැත්තෙන් ඔයාලට පේනවා ඇති thumbnail එක. ඒ thumbnail එක වගේම ගිහිල්ලා වීඩියෝ එක බලන්න. මගේ channel එකේ දාලා තියෙනවා මම මේ වීඩියෝ එක description එකේනොත් මම දාන්නම් ඒ වීඩියෝ set එක පිළිවෙලට. දෙවෙනි එක තමයි ඔයාලට පුළුවන්කමක් තියෙනවා Shein app එකෙන්. ඒ කියන්නේ Shein එකෙන් ඔයාලට නොමිලේ බඩු ගෙන්වන්න පුළුවන්. නොමිලේ බඩු ගෙන්වන්න පුළුවන් කියලා කියන්නේ ඔයාලට yen 9500ක් මන් එකක් කිට් වෙන්න ඔයාලට ෆ්‍රී ලැබෙනවා. ඒ මන් එකෙන් ඔයාලා හැබැයි මන් එක ඔයාලට අම්මුණට ඔයාලා තව පොඩි ගානක බඩු ගන්න ඕනේ. ඒක රුපියල් 2500ක වගේ ඔයගොල්ලෝ බඩු ගන්න ඕනේ. ඒක ගත්තට පස්සේ ඔයාලට මන් එකකට ෆ්‍රී බඩු ගන්න පුළුවන්. ඒක ගැන සම්පූර්ණම වීඩියෝ එක YouTube channel එකේ දාලා තියෙනවා. ඇහුණද? හරි. ඊට පස්සේ තුන්වෙනි එක තමයි. ඒකේ Shein එකෙත් ඔයාලට thumbnail එක Shein app එකකින් එක පේනවද ඒක බලන්න ඒක. තුන්වෙනි එක තමයි ඔයාලට පුළුවන්කමක් තියෙනවා ඔයාලා පාරේ යද්දී ඔයාලට හම්බෙනව නේද vending machine. ඒ කියන්නේ ජිදුවම්බයි මතකද? ඒ වගේව හම්බෙද්දී ඔයාලට ඒකෙන් ෆ්‍රී බීම 3ක් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක ගැන වීඩියෝ එකත් මම මගේ channel එක පටන් ගත්තු මුලම දාලා තියෙනවා යාළුවනේ. ඔයාලා බලලා නැත්නම් ඒක බලලා අදා ගන්න. ඒකෙන් ඔයාලට ෆ්‍රී බීම 3ක් ගාඩියටම ගන්න පුළුවන්කමක් තියෙනවා. හතරවෙනි එක මොකද්ද? හතරවෙනි එක තමයි ඔයාලට පුළුවන්කමක් තියෙනවා PayPay app එක use කරනවද ඔයගොල්ලෝ? සාමාන්‍යයෙන් ජපන් වලදී ගොඩක් වෙලාවට PayPay app එක අපි use කරන්න ඕනේ. මොකද PayPay වලදී අපිට points ලැබෙනවා. ඇහුණාද? ඒ PayPay වල points ලැබෙද්දී ඒ points වලින් අපිට ගොඩාක් වාසි ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට points ලැබෙනවා. ඊට අමතරව ඔයාලට තව බඩු ගද්දී ගණන් අඩු වෙනවා. කොහොමව ට්‍රැෆික් මාව ආවේ නැහැ නේද? හරි. ගණන් ගන්න එපා මේ මෙහෙම කරලා පස්සේ මම ට්‍රැක් වෙන්න පටන් ගන්න ආයේ. ඒකයි මේ මෙහෙම ගන්න දෙරෙන්තරේ. හරි. එතකොට මේ ඔයාලට බඩු ගන්න මේ බඩු ගද්දි PayPay එකේ points හම්බ වෙනවා. ඊට අමතරව තව ගොඩාක් වාසි තියෙනවා. ඉතින් PayPay app එක අනිවාර්යයෙන්ම අදා ගන්න. PayPay app එකට ඔයාලට withdraw දාගන්න පුළුවන් නාවලුනේ TikTok Lite එකෙන්. පැහැදිලිද? TikTok Lite එකෙන් දාගන්න PayPay එකට withdraw එක. ඉතින් හතරවෙනි එක තාම කියන ගමන් හිටියේ නේ. ඉතින් මේ PayPay app එක download කරද්දී ඔයාලට yen 300ක් ලැබෙනවා. ඒක හැබැයි නිකන් download කරලා හරියන්නේ නැහැ යාළුවනේ. ඔයාලා ඒක download කරගන්න ඕනේ. මම දීලා තියෙන කෝඩ් එකෙන්. ඒ කෝඩ් එක දැම්මොත් ඔයගලන්ට yen 300ක් නොමිලේ හම්බ වෙනවා. ඉතින් මේ අතරම කරගන්න තව අලුත්ෙන් එන අප්ඩේට් මොකට තිබ්බොත් අනිවාර්යෙන් මගේ channel එකම දානවා. ඒ නිසා මතක ඇතුව subscribe button එක ඔබලා like එකක් දාලා comment එකකුත් පල්ලෙන් දාන්න. මොකද ඕගොල්ලෝ views එනවා. videos බලනවා විතරයි. comments තමයි අඩු. අනිවාර්යෙන් comments දාන්න. ඊට අමතරව ඕගොල්ලෝ අර මම කලින් එකේ පොඩි දෙයක් කියන්නම්. අර බීම 3ක් ගන්න කතාවක් කිව්ව නේද? ඒකෙදි බීම වල ගාණක් ලිමිට් එකක් නැහැ. ඒ කියන්නේ රුපියල් 100 බීමද රුපියල් නෙවෙයි. yen 100 බීමද yen 150 වද 200ද එහෙම ගණන් නැහැ. yen 500ක් වුණත් ඒ බීමකෙන් 500යි නම් ඔයාලට ඒක ෆ්‍රී ගන්න පුළුවන් කමක් තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් වීඩියෝ එක මෙච්චරයි. වීඩියෝ එක ගොඩාක් දිග නෑ. මොකද මගේ channel එකේ තියෙන වීඩියෝස් පට්ට දිගයි. ඕගොල්ලෝ ඔක්කොම බලන්න ඇතිනේ. ඉතින් එහෙනම්
හරි ඒනම් වීඩියෝ එක මෙච්චරයි දිගටම අපිත් එක්ක දෙන්න කියලා ආරාධනා කරනවා මම නියොන්ස් එක YouTube channel එකේ සඳුන් background එක ගණන් ගන්න එපා උඩටම ඇවිල්ලා ඉන්නේ ඒක rooftop එකේ ඉන්නේ ඒ නිසා වැස්ස වැහැලා පොඩි දල්ලලා තියෙන ටිකක් ඔයාලට මම පොඩ වටපිටාව ටිකක් පෙන්නන්නම් එන්නකෝ මේ පැත්තම බලාගෙන යන්න ඕගොල්ලෝ මෙතන තනිකර පට මේ පත බිල්ඩින් එකක් තියෙන මෙතන කිසිම දෙයක් පේන්නේ නැහැ මේ පැත්ත වල පේනවද මේ පැත්ත නම් ටිකක් ලස්සනයි පේනවද ඔයාලට ඔය පැත්ත පේනවනේ තව තියෙනවා දැන් අර පැත්ත මම ඔයාලට පෙන්නුවේ මේ පැත්ත බලන්නකෝ හරි නේද හැමදාම මම ඔයාලට වීඩියෝ එකක් තාම පෙන්නනවා මොකද ජපාන් ඉන්න කැමති කට්ටිය ඉන්නවා ඉතින් ඒගොල්ලන්ට ඇත්තටම ජපානයේ මොන වගේද කියලා බලන්න ඕන නිසා ඕගොල්ලන්ට මම පෙන්නන්නේ එහෙනම් මම ගිහලා එන්නම් බයි